වෙනද වගේම අදත් හරි මාදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විනාඩි 10ක් වගේ හරිම පොඩි කාලෙකින් business එකකට එහෙමත් නැත්නම් ගෙදර ඉන්න චූටි දුවෙකුට හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් hair band එකක් ගැන. අපි මේකට මුලින්ම ගන්නවා grocery ribbon, ඒ වගේම cover metal band. මම මේක සරස ගන්නවා half pearls කියන්නේ භාග පබළු, stone වැලක් ගන්නවා, glue gun එකක්, lighter එකක්, කතුරක්. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ සරස ගන්න ද්‍රව්‍ය අනිවාර්ය නෑ. ඔයාලා කැමති විදිහට ඒකට ඕනමන්ට් මොනවා හරි වගේ දෙයක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ grocery ribbon එක අරන් තියෙන්නේ අඟල් දෙක. මේක සෙන්ටිමීටර 18කට මැනගෙන ඒ වගේ සමාන කොටස් තුනක් කපා ගන්නවා. දැන් අපි මේ කපාගත්ත grocery ribbon කොටස් තුන පරිස්සමට මේකේ දෙපැත්ත පුච්ච ගන්නවා. නැත්නම් අර නූල් ඇදෙන්න පුළුවන් හින්දා. ඒ වගේම කියන්න ඕනේ ribbon වර්ග කීපයක්ම තියෙනවා. එතකොට අපි hair band හදද්දිත් satin ribbon, ඒ කියන්නේ අපි මල් හදන්න ගන්න ribbon, ඒවත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩක්ම කල්පවත්ම තියෙන්නේ මේ grocery ribbon එකේ. ඔයාලට පේනවා ඇති මේකේ පොඩි අර දාර ගතියක් වගේ තියෙනවා. නිකන් අර මේ denim රෙදිවල තියෙනවා වගේ හයිය ගතියක් තියෙන. ඉතින් මේකේ හොඳ කල්පවත්මක් තියෙනවා. ඒ වගේම ලස්සනකුත් තියෙනවා. ඉතින් ඔයාලත් මේකට grocery ribbon හරි එහෙම නැත්නම් ඔය organza ribbon කියලා ribbon එකක් තියෙනවා. ඒක විනිවිද පේනවා වගේ ගතියක් තියෙනවා. නිකන් අර සාරි රෙද්දක් වගේ. එතකොට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න දැන් අපිට තියෙන්නේ මේ පෙති එකින් එක හදාගන්න එක. පෙති කියන්නේ අර ribbon කොටස්. මේ විදිහට හරියට එක ribbon කොටසක් අරගෙන දෙකට නමා ගන්නවා. දැන් අර ribbon කොටසේ මැද දාරයක් වගේ හිටිනවනේ. ඒකේ නැමුම් දාරය තියෙන්නේ. ආන්ගේ නැමුම් දාරය ළඟ glue gun ටිකක් ගා ගන්නවා. මහා ගොඩක් අපි මෙතන glue gun ගන්න නැහැ. එහෙමුණොත් මේක ප්ලාස්ටික් එකක් වගේ නැමෙන ගතියක් නැති වෙනවා. යන්තම් මේ විදිහට glue gun ගාලා අර දෙපැත්තේ තියෙන අවසාන කොටස් දෙක හරි මැදට මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඉතින් අපි මේ විදිහට මේ ribbon කොටස් තුනම හදාගෙන ඉන්න ඕනේ. ඒ අතරේ මම කියන්නම් මේ ribbon එක මේ grocery ribbon එක අපිට යාර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාරයක් 30 35 40 එතනින් එහාට යන වෙලාවල් තියෙනවා. ඒකේ අඟල් ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම ඒ වගේම තමයි cover metal band ඒවත් අපිට ගන්න තියෙන ওই craft බඩු විකුණන තැන්වල. ඒ වගේම online උත් ගන්න තියෙනවා. මං හිතන්නේ දරස් එකේ පවා මේවා ගන්න තියෙනවා. ඉතින් ඔයාලා ඒ වගේ දෙයක් හොයනවා නම් එහෙම තැනකින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න දැන් අපි මේ තුන්වෙනි පෙත්තත් හදාගන්න යන්නේ. තුන්වෙනි ribbon කොටසත් ඒකත් අර විදිහට හරි මැදින් නමා ගත්තා. ඊට පස්සේ මේ මැද්දෙන් glue gun ටිකක් ගාගත්තා. අර දෙපැත්ත තියෙන කොටස් දෙක හරි මැදට තියලා මෙන්න මේ විදිහට අලව ගත්තා. ඔන්න දැන් අපි අර ribbon කොටස් තුනම හදාගෙන ඉවරයි. දැන් ඔයාලා මේක අලව ගන්න ඔයාලා ගාව glue gun නැත්නම් ඔයාලා අනේ glue gun නැහැ කිය හිතා ඉන්න එපා. අපි මොනවා හරි දෙයක් කරනකොට ඒකට සියලුම දේවල් අංග සම්පූර්ණ කරන් ඉන්න හිතන්න එපා. එහෙම කරන්න ගියපුවාමත් අපි බිස්නස් එකක් කරත් කරන්න අමාරුයි. ඉතින් ඔයාලට මේ පෙති අලව ගන්නත් මං කියන්නේ මේ B6000 ගම් එක තියෙනවා නම් මේක පාවිච්චි කරලා අලව ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කඩෙන් glue gun බඩ ගෙනල්ලා ඒව පහන් දැල්ලකට හරි එහෙම නැත්නම් ලයිට් එකකට හරි අල්ලලා උණු කරලා අරගෙන අලව ගන්නත් පුළුවන්. අපි අද මේ hair band එකට හදාගන්නේ hair band එකේ side එකට ribbon bow එකක් එන විදිහටනේ. ඉතින් ඒකට අපි අර ribbon කොටස් ආපහු නමලා හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න පළවෙනියටම ගන්න පෙත්ත හරි මැදින් නමලා ඊට පස්සේ ආපහු ඒව විරුද්ධ අතට මේ විදිහට නමා ගන්නවා. මේවා නැමුම් දාරේ හිටින විදිහට ටිකක් නමා ගන්න. එතකොට අලව ගනිද්දී ඔයාලට ලේසි. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඔන්න මුලින්ම දෙකට මැදින් නමා ගත්තා. ආයේ ඒ දෙපැත්තෙන් විරුද්ධ අතට මේ විදිහට නමා ගත්තා. නමලා හරි මැදින් ටිකක් තද කරලා මෙන්න මේ විදිහට එක ඕපන් එකක් විතරක් තියෙන පැත්ත තියෙනවානේ. මේ පැත්තට හරව ගන්නවා. මේ පැත්තට හරවලා ඒ අතරට glue gun චුට්ටක් දාලා මෙහෙම තද කරලා අලව ගන්නවා අර හැඩයට හිටින්න. නිකන් අර පොඩි බෝ එකක් වගේ හිටින්න මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඔයාලා එතෙන්ටත් glue gun පාවිච්චි කරද්දී ගොඩක් පාවිච්චි කරන්න එපා. අවසානයේ බෝ එක හදාගත්තට පස්සේ අර glue gun වැඩි වුණොත් ඒවා තනින් තන කැතට පේන්න බලනවා. ඔන්න එක පෙත්තක් අපි හදාගෙන ඉවරයි. දැන් පේනවනේ. එක පැත්තක් අර එහෙම අලවා ගත්තම පිටිපස්ස හරවලා බැලුවම දෙපැත්තක් ඕපන්ව තියෙනවා. ඔයාලා මේක ස්කිප් නොකර හොඳ අවධානයෙන් බලා ගන්න. මේ පෙති තුන අලවන්නේ එකම විදිහට නෙමෙයි. ඔන්න දැන් දෙවෙනි පෙත්ත. දෙවෙනි පෙත්තදී අපි කරන්නේ ඒකත් අර විදිහට සමානව මෙහෙම නමා ගන්නවා. මේ විදිහට සමානව නමාගෙන ඒකත් අර කලින් එක වගේම ආයෙත් අර දෙපැත්තට විරුද්ධ අතටත් නමා ගන්නවා.
ඔන්න ඔය විදිහට නමා ගත්තට පස්සේ අපි අර පළවෙනි රිබන් කොටස ඇලෙව්වා වගේ නෙමෙයි මේක අලවගන්නේ. මේකේ මේ තියෙනවනේ මෙන්න මේ පැත්ත. අර ඕපන් තියෙනවා රිබන් කොටස් දෙකක්. ඒ පැත්ත තමයි අපි මේ වෙලාවේදී අලවගන්නේ. අර කොටස් දෙක අතරටම මේ වගේ ග්ලූ ගන් චුට්ටක් දාලා අපි ඒකත් අලව ගන්නවා. චුට්ටක් දාගන්න. ඒකෙල මේක ඇලවෙනකන් අතින් ටික වෙලාවක් අල්ලගෙන ඉන්නවා. පොඩි රිබන් බෝ එකක් වගේ හැදෙන විදිහට. ඔන්න අපි දෙවෙනි පෙත්තත් හදාගෙන ඉවරයි. ඒ වගේම ඔයාලා හොඳට බලා ගන්න අපි පළවෙනි පෙත්ත හදනකොට ගත්තේ අර ඇලවුම් පාර තියෙන පැත්ත. අපි අර කොටස් දෙකක් එකට තියලා ඇලෙව්වේ ඒ පැත්ත. දෙවෙනි පෙත්ත හදනකොට අපි ගත්තේ ඇලවුම් පාරක් නැති පැත්ත. අපි තුන්වෙනි පෙත්ත හදනකොට ගන්නෙත් ඇලවුම් පාරක් නැති පැත්ත. මේ ඇලවුම් පාර තියෙන පැත්ත මෙන්න මේ පැත්තේ ඇලවුම් පාර නැහැ. ඒ පැත්තෙන් තමයි නමන්න පටන් ගන්නෙ. ඉතින් ඒක තමයි මම ඔයාලට කිව්වේ ස්කිප් නොකර බලන්න කියලා. මොකද මේකේ ක්වොලිටියට මේකත් බලපානවනේ. අපි අර අලවගත්ත පැත්තක් බෝ එකේ උඩට එන්නේ නැති වෙන්න තමයි අපි මේ විදිහටම නමා ගන්නෙ. ඒ ඇලවුම් පාර තියෙන පැත්තක් આવොත් කැතයි. ඔන්න මේ පෙත්තත් අර දෙවෙනි පෙත්ත හදාගත්ත විදිහටම තමයි අපි අලවගන්නේ නමලා. ඒ විදිහම තමයි. පළවෙනි පෙත්ත හදන විදිහ වෙනස්, අනික් පෙති දෙක හදන විදිහ වෙනස්. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. එක පෙත්තක් හැදුවේ එක නැමුම් ක්‍රමයකට, දෙවෙනි තුන්වෙනි පෙත්ත හදන්නේ වෙන ක්‍රමයකට. ඔන්න දැන් මේකත් අර විදිහට සමානව නමලා ඊට පස්සේ ආයෙ විරුද්ධ අතර නමලා අර ඕපන් දෙකක් තියෙන්නේ. ඒ පැත්තෙන් මේ විදිහට ග්ලූ ගන් චුට්ටක් ගාලා අලව ගන්නවා. ඔන්න අපි දැන් හෙයා බෝ එක හදන්න ඕනේ. රිබන් කොටස් ඔක්කොම හරියටම හදාගෙන ඉවරයි. අපිට තියෙන දැන් මේවා එකිනෙකට සම්බන්ධ කරගන්න එක. ඒ වගේම තමයි අපිට මේක හෙයා බෑන්ඩ් එකට විතරක් නෙමෙයි. හෙයා ක්ලිප් එකකට හයි කරලා පාවිච්චි කරන්න, එහෙම විකුණන්න දාන්නත් පුළුවන්. මොකද ඒ වගේ ක්ලිප්ස් ඕන තරම් දෙනවා. ඒවට ලොකු ඉල්ලුමකුත් තියෙනවා. ඔන්න දැන් අපි කරන්නේ අර දෙපැත්ත ඕපන් දෙකක් තිබ්බ පැත්ත අලවගෙන අර එක උඩ පැත්ත විතරක් ඕපන් තිබ්බනේ. ඒකට මෙන්න මේ වගේ රිබන් කොටසක් අරගෙන හරි මැද්දෙන් තියලා මෙහෙම අලව ගන්නවා. ඔයාලා මේ රිබන් කොටස් අලව ගනින්දිත් ග්ලූ ගන් ගාපු ගමන් මේක අතාරින්න එපා. ටිකක් තද කර කර අල්ලන් ඉන්න ග්ලූ ගන් එක වේලෙනකම්. ඔන්න හරි. දැන් ඒ කොටස් දෙක අපි සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි ගාව තියෙනවා තව මෙන්න මේ වගේ කොටසක්. මේ තියෙන්නේ අපි අවසානයේට හදපු රිබන් කොටසක හැඩයක් තමයි මේ තියෙන්නේ. ඔන්න මේකේ මැදත් මේ විදිහට ග්ලූ ගන් චුට්ටක් ගා ගන්නවා. දැන් මේ හයි කරපු කොටස් දෙකේ උඩ කොටසට වෙන්න උඩ පැත්තට වෙන්න මෙන්න මේ විදිහට අලව ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ හැඩය කොහොමද එන්නේ කියලා. හරියට නිකන් ලොකු හෙයා බෝ එකක් වගේ තමයි දැන් අපිට මේකේ පෙනුම තියෙන්නේ. මෙහෙම ටික වෙලාවක් තද කරලා අල්ලන් ඉනවා. ඒකත් හොඳට වේලෙනකම්. ඉතින් ඔයාලට මේ ක්‍රාෆ්ට් වැඩ සම්බන්ධව මොනවම හරි ගැටලුවක් තියෙනවා නම්, මොනවම හරි ඉගෙන ගන්න ඕනේ කියලා හිතන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මං අනිවාර්යයෙන්ම මන් දන්න ඕනිම දෙයක් රහසක් නැතුව ඔයාලට කියලා දෙනවා. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙන දේ මං වීඩියෝ එකකින් අරගෙන එන්න. දැන් අපිට තියෙන්නේ අපි හදාගත්ත හෙයා බෝ එක ලස්සනට සරස ගන්න වැඩේ. මං ඒකට half pearls පාවිච්චි කරනවා. ඔයාලටත් පුළුවන් half pearls විතරක් නෙමෙයි ඔය ලස්සන ornament තියෙනවා. ඒ වගේ ornament එහෙමත් මේකට පාවිච්චි කරන්න. ග්ලූ ගන් එකක් හරි B7000 ගම් එක හරි පාවිච්චි කරලා මේ විදිහට අලව ගන්න පුළුවන්. ඔන්න මං මේක සරස ගන්න මෙන්න මේ ක්‍රමයට. ඒ අතරේ මං කියන්නම් ඔයාලා ඔය මේ Facebook එකේ එහෙම යනකොට ගොඩක් ඔය online විකුණන කට්ටිය ඉන්නවනේ. ඔය වගේ ornaments වගේ දේවල් hair bands හදන සමහර package තියෙනවා අඩු ගානට. එතකොට ඔයාලට අර මේ හදලා බලන්න ඕනිකමක් තියෙනවා නම් ඒ වගේ අඩු ගානක package එකක් එහෙම ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගන්නකොට ටිකක් හොඳ විශ්වාසවන්ත තැනකින් ගන්න. එහෙම නැත්නම් ওই shop වල බලන්න මේ ගොඩක් shop වල දැන් තියෙනවා මේ half pearls වගේ ඒවා එහෙමනම් රෙදි කඩවල පවා තියෙනවා. එතකොට ඔය lovers වලත් ගන්න තියෙනවා ornaments ඔය වගේ දේවල්. එතකොට පොත් කඩවල ඒ වගේ මේ තියෙන ඔය ribbon වර්ග ඒ වගේ දේවල් online උත් ගන්න තියෙනවා. දරාස් එකෙත් තියෙනවා. මමත් මේව online තමයි ගෙන්න ගත්තේ. එතකොට ඔය half pearl පැකට් එකක් මං හිතන්නේ රුපියල් 60ක් 80ක් වගේ වෙනවා. එතකොට half pearls ගොඩාක් ප්‍රමාණයක් තියෙන ඒවා ග්‍රෑම් ගානටනේ විකුණන්නේ. ඒ හින්දා මේ ඇත්තටම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔය cover metal band එකක් රුපියල් 25ක් ඒ වගේ ගාණක් වෙන්නේ. මං ගත්තේ 12 පැකේජ් ගත්තේ මං. එතකොට එකක් රුපියල් 25ටත් අඩුයි. රුපියල් 20ක් විතර වගේ තමයි මට උනේ.
ඔන්න ඒ වැඩේත් ඉවරයි. බලන්නකෝ අපි කරේ හරිම පුංචි දෙයක් වුණාට දැන් මේකට කොයිතරම්නම් ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවද. ඉතින් ඒ වගේ තමයි අපි කලාත්මකව හිතුවොත් මේ ලස්සනට හිතුවොත් මේක කරන විදිහ ලොකු ලස්සන නිමාවක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ලොකු ක්වොලිටි එකකුත් ගන්න පුළුවන්. දැන් ඔයාලටත් පුළුවන් මේකෙදිත් මේ රිබන් වර්ග පාවිච්චි කරන්නේ නැතුව අර දෙපැත්තට තද පාට රිබන් පාවිච්චි කරලා මැදට ලා පාට රිබන් එකක් වගේ පාවිච්චි කරන්න. ඒ වගේ ඉතින් එක එක විදිහට අපිට මේක තවත් ලස්සන කරගන්න පුළුවන්. ඔන්න දැන් අර මෙටල් බෑන්ඩ් එක අරගෙන ඒකේ සයිඩ් එකට වෙන්න මේ වගේ ග්ලූ ගන් ගාලා ඔයාලට පේනවා අපි අර හදාගත්ත හෙයා බෑන්ඩ් එකේ ඕපන් තියෙන කොටස් තියෙනවනේ. ආන් ඒ වගේ තැනකට හොඳට ග්ලූ ගන් ටිකක් ගාලා මෙහෙම තද කරන්න. තද කළා මේක අල්ලන් ඉන්න නැත්නම් හරියට ඇලවෙන්නේ නැති වෙනවා. මොකද මෙටල් බෑන්ඩ් එක නිකන් චූටි පටියක් වගේනේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට අල්ලන් ඉඳලා හොඳට මේක හයි කරගන්න. ඔන්න මන් දැන් හෙයා බොයි එක සම්බන්ධ කරගෙන ටික වෙලාවක් මේක වේලෙන්න තියලා තමයි මේ විදිහට අරගෙන ආවේ. ඔයාලට පේනවනේ හොඳට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ අර මෙටල් බෑන්ඩ් එකට. දැන් අපි මේකේ නිමාව තවත් වැඩි කරගන්න හෙයා බෝයි එකේ මැද්දෙන් රිබන් පටියක් වගේ අලව ගන්නයි ලෑස්ති වෙන්නේ. මේකට අර සෙන්ටිමීටර් ගානේ පොඩි රිබන් තියෙනවා. ඉතින් මං ගාව එකක් නැති හින්දා මං කරන්නේ මේ රිබන් එකම අරගෙන මේ විදිහට නමලා අලව ගන්නවා. තියෙන දෙයින් අපි මේක හදාගන්නේ. ඉතින් එහෙම කරා කියලා කිසිම කැතක් නැහැ. හරිම ලස්සනට ක්වොලිටියට එනවා මේක. මේ විදිහට පොඩි පටියක් වගේ වෙන්න මේක අලව ගන්නවා. ඔන්න මං ඒ කොටසත් ගානට අලවලා මේ විදිහට ඉතුරු කොටස කපලා අයින් කරලා ඒක අලවගෙන තියෙන්නේ. දැන් පේනවනේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි ඒක අලවගන්නේ. අගිස්ස පුච්ච ගන්න නැත්නම් එතන අර නූල් ඇදලා යන්න බලන හින්දා ඔන්න දැන් හරිම ලස්සනයි. ඔයාලට පේනවා මේකේ හොඳ නිමාවක් තියෙනවා. මේ විදිහට අපිට මේක බිස්නස් එකට විකුණන්න පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනින් එහාට තවත් ලස්සන කරගන්න පුළුවන්. තවත් මොනවා හරි ඕනමන්ට් එකක් ඔය අපි දැකලා තියෙනවනේ ඔය පොඩි මිකී මවුස් ලගේ මූණු තියෙනවා, ටෙඩි බෙයා ලගේ මූණු. එහෙම දාන්නත් පුළුවන්. මම කරේ මෙතන අර ස්ටෝන් වලක් අලව ගත්තා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ දිගටම ක්‍රාෆ්ට් වැඩ මාත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.